වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකටව සිහි කරමි. මෙතන මොකද ස්වාමීන් ප්‍රේමයේ වීර්යය. ඔව් මගේ සහෝදරයා සහෝදරිය මේ ප්‍රේමය ලේසි පාසු දෙයක් නෙමෙයි. මේට වීර්යය කළ යුතුයි. මේට අපි වැය විය යුතුයි. මේට අපි ලෝකෙට ලුණු මෙෂය විය යුතුයි. මමත්වයේ නැති කරගත යුතුයි. එවිට ස්වාමින් වහන්සේ පුදුමාකාර ලෙස ඔබටයි මටයි ආශිර්වාද කරන්න යනවා. ඒ ආශිර්වාද නුඹේ කුසලානේ උතුරා යන්න යනවා. උතුරා යන කුසලාණෙන් ඒ ආශිර්වාද අන්‍යයන්ට ඉබේටම යේසුස් වහන්සේගේ ශරීරයට ගලා යන්න යනවා. මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ කියන්නේ. හිතන්න එපා මේක ඉබේටම ඇති වෙන්නව දෙයක්. ප්‍රේමයේ වීරිය හොඳින් තේරුම් ගන්න. වීරිය. අපි ඒකට වීරිය කරලා යුතුයි. අපිට පර්ස් එක දිගහැරලා සල්ලි කීයක් හරි දෙන එක නෙමෙයි. අපිට සල්ලි තියෙනවා නම් වැඩියෙන් ඔය ගිහිල්ලා ඩොනේෂන් එකක් දෙන එක නෙමෙයි ස්වාමින් වහන්සේ කියන්නේ. අපි වීරිය කළ යුතුයි. අපි හොයාගෙන යා යුතුයි. ස්වාමින් වහන්සේ කියනවා මේ අසරණය කොහෙද ඉන්නේ කියලා. අපි දකිනවා මේ ලෝකෙදී අසරණය කීප ආකාරයකින් ඉන්න. සමහරුන්ව පේනවා ඔවුන් දැක්ක හැටි අඳුර ගන්න පුළුවන් මොවුන් අසරණයි. මොවුන්ට යම්කිසි උපකාරයක් අවශ්‍යයි. මොවුන්ට සුව අවශ්‍යයි. මොවුන්ට සහනය අවශ්‍යයි. දැක්ක හැටි අපිට කියන්න පුළුවන්. නමුත් සමහරක් අය ඉන්නවා. ඒ සෑම දෙයක්ම හිතේ තද කරගෙන කියා ගන්න බැරුව අපි මේවා හොඳින් තේරුම් ගත යුතුයි මගේ සහෝදරයා සහෝදරියා. දෙවියන් වහන්සේ දෙන්නව ප්‍රඥාවෙන් පමණයි මේ දේ තේරුම් ගත හැක්කේ. දේව රාජ්‍ය හොයන්නව ඔබයි මායි හොඳින් තේරුම් ගත යුතුයි. අපිට මෙන් අපේ ජීවිතෙට මෙන් අපේ සහෝදරයාට ප්‍රේම කරන්න. අපි බලමු ප්‍රේමය කෙසේද අපි වර්ධනය කරගත හැක්කේ. දෙවෙනි පේදුරු පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පේදුරු පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ලස්සනට කියන ප්‍රේමය වීර්ය කරනකොට අපිට කෙසේද මේ වර්ධනය කරගන්න හැකියි කියලා. මේක කෙලින්ම කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අපිට ප්‍රේම කරනවා ඇති, අපි අපේ නෝනට මහත්තයට ප්‍රේම කරනවා ඇති, අපි අපේ සහකාරියට ප්‍රේම කරනවා ඇති. නමුත් ඉන් එහාට යා යුතු ප්‍රේමයක් තිබේ. ඉතින් අපි බලමු මෙන්න ස්වාමීන් වහන්සේ කෙසේද මේ වර්ධනය කරගත්ත හැක්කේ කියනා වූ පුදුම ආදරය දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියන 2 පේදුරු පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට මේ කාරණේ නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද ගුණය සමග දැනගැන්ම සමග පමණ දැන ක්‍රියා කිරීමද පමණ දැන ක්‍රියා කිරීම සමග ඉවසිල්ල සමග දේව භක්තිය සමග සහෝදර ස්නේහයද සමෝදර සෙහෙය සමග ප්‍රේමයද සපයා ගනිල්ලා. මක් නිසාද මේවා නුඹලාට තිබේ නම් වැඩි වේ නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමෙහි කම්මැලි බවටවත් අපල බවටවත් පැමිණෙන්න ඒවා නුඹලාට ඉඩ නොදෙයි. දෙවියන් වහන්සේ පැහැදිලි මගේ සහෝදරයා සහෝදරිය. ඇයි මේ පදයේ අන්තිමට ප්‍රේමය ගැන කතා කරන්නේ? මඳුන් වහන්සේ දන්නවා ප්‍රේමය ඉබේටම ඉන්ස්ටන්ට් නූඩල්ස් වගේ ඇති වෙන්නේ නැහැ කියලා. ප්‍රේමය ඇති වෙන්න නම් මුලින්ම තියෙන්න ඕනි ඇදහිල්ල සමග ගුණය වැඩි වෙන්න ඕනි. අපි දෙවියන් වහන්සේව ඇදහුවට වැඩක් නැහැ. ඒ සමගින් අපේ ජීවිතය වර්ධනය වෙන්නේ නැත්තම්, මැචුව වෙන්නේ නැත්තම්. ඇදහිල්ල සමග ගුණය සමග දැනගන්නමද? මම මේ එකින් එක විග්‍රහ කරන්න යන්නේ. නමුත් අපි බලමු පස්සේ දවසක කෙසේද මේවා එකින් එක වර්ධනය කරගත හැක්කේ. ඒ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ සුද්ධ වූ වචනේ කියලා තියෙනවා. බය වෙන්න එපා. ගන්න සුද්ධ වූ බයිබලය අතට ඒ සෑම දෙයක්ම සොයන්න උන්වහන්සේ එලිතරව් කරනවා. ඇදහිල්ල සමග ගුණය සමග දැනගැන්ම සමග පමණ දැන ක්‍රියා කිරීමද
පමණ දැන ක්‍රියා කිරීම සමග ඉවසිල්ලද ඉවසිල්ල සමග දේව භක්තියද දේව භක්තිය සමග සහෝදර ස්නේහයද සහෝදර ස්නේහය සමග උතුම් ආඥාවේ දෙවනි කොටස වන නුඹට මෙන් නුඹේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න නුඹේ සහෝදරට ප්‍රේම කරන්න කියනවා ප්‍රේමයද උන්වහන්සේ වර්ධනය කරන්න යනවා මේ දේවල් වර්ධනු නාම කිතුණු ජීවිතය ගත කරන්න අපිට හරිම ලේසි. එහෙමත් නැත්නම් යේසුස් වහන්සේත් එක්ක යන ගමන යන්න හරි ලේසි. ඉතින් අපි දැනගත යුතුයි යේසුස් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේගේ ගැලවීමේ පණිවිඩය සුභාරංචි පණිවිඩය අසා තිබෙනා දරුවන් ලෙස දවසක උන්වහන්සේගේ දේව රාජ්‍ය උරුම කරගන්න යනා වූ දරුවන් ලෙස කෙසේද උන්වහන්සේ තුල මේ ගමන නිශ්චලව එඩිතරව ගමන් කරන්න කියලා. ඒ ගමන යනකොට උන්වහන්සේ දෙන්නා වූ මේ පුදුම ට්‍රේනින් එක එහෙමත් නැත්නම් වීරය කරන්න කියනවා මේ පුදුමාකාර දේ උන්වහන්සේ ලස්සනට පෙන්නනවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරය අද දවසේ අපි ඊටා කෙටියෙන් බැලුවා ස්වාමින් වහන්සේ දුන්නා උතුම් ආඥාව කුමක්ද කියලා. ඒ උතුම් ආඥාව තමයි නුඹට දෙවෙනි කොටස තමයි නුඹට මෙන්න නුඹ අසල ප්‍රේම කරන්න. දවසක මන්ද දවසක යේසුස් වහන්සේ අපේ ඉස්සරහා හිටගෙන විනිශ්චය දවසේදී අහනවා නුඹ අසල්වැසියට ප්‍රේම කෙරුවද? ඔව් ස්වාමිනී මම ඔබ වහන්සේගේ නාමයෙන් මේ දේ කෙරුවා. නමුත් මට පිපාසිත වූවන්ට වතුර දෙන්න බැරි වුණා. මගේ සතුරා වතුර ඉල්ලනකොට මට වතුර දෝතක් දෙන්න බැරි වුණා. මගේ සහෝදරයා වස්ත්‍ර නැතුව ඉන්නකොට මට වස්ත්‍රයක් දෙන්න බැරි වුණා. ඔව් උපකාර එල්ලගෙන එන වෙලාවේ මම දැක්කේ ඔහුගේ අතීතය. ඔව් මට කරලා තියෙන වැරදි ටික තමයි මම දැක්කේ ස්වාමිනී. ඉතින් මං කොහොමද ඔහුට උපකාර කරන්නේ? මගේ සහෝදරය ස්වාමින් වහන්සේගේ ප්‍රේමය එසේ නොවේ. උන්වහන්සේ කවදාවත් සාකේයුස්කින් බැලුවේ නැහැ ඔහුගේ අතීතය. පෞකාර ස්ත්‍රිය ළඟට ආවපු වෙලාවේ උන්වහන්සේ බැරුවේ නැහැ ඇයගේ අතීත ක්‍රියා. උන්වහන්සේ මේ මොහොතේ ඇයට සමාව දීලා සාකේයට සමාව දීලා උන්වහන්සේ උන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා. අන්තිමට උන්ට යේසුස් වහන්සේව නැතුව බැරි වුණා. අන්න ඒ වගේ තමයි ඔබයි මායි දෙවියන් වහන්සේගේ නාමය දරන්නා වූ දරුවන් ලෙස උතුම් වූ ශුද්ධ වූ රාජකීය පූජකයන් ලෙස මේ ප්‍රේමණීය ජීවිතය ගත කළ යුත්තේ. ඉතින් අපි බැලුවා උතුම් වූ ආඥාවේ දෙවෙනි කොටස. ඒ වගේම අපි බැලුවා ස්වාමීන් වහන්සේ විනිශ්චය දවසේදී මේ ආඥාව ඉෂ්ට කරන්න උන්වහන්සේ අහන ප්‍රශ්න ටික. එසේනම් මතෙව් 25:35 තිබෙනා වූ ඒ ප්‍රශ්න ටික. ඒ වගේම උන්වහන්සේ කියන මේ ප්‍රේමය කියන්නේ වීරිය කළ යුතු දෙයක් කියලා 1 තෙසලෝනික 1 දෙවෙනි පදය. ඒ වගේම මේ වීරිය කළ හැක්කේ කෙසේද? උන්වහන්සේ කියනවා 2 පේදුරු 1:5 සිට 8 දක්වා. අපි අවසාන වශයෙන් බලමු 1 කොරින්ති ඔයගලන් හැමෝම දන්නා වූ 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ අපි ගියොත් විවාහ මංගල දේව මෙහෙකට මේක අනිවාර්යයෙන්ම කියවනවා. නමුත් ඒකේ අන්තිම කොටස කියනවා මෙන්න මෙහෙම ලස්සන දෙයක් ප්‍රේමයේ සම්බන්ධයෙන්. 1 කොරින්ති 13 වෙනි පදය. දැන් පවතින්නේ ඇදහිල්ල බලාපොරොත්තුව ප්‍රේමය යන මේ තුනය. මේන් ඊතා උතුම් එක නම් ප්‍රේමයයි. ස්වාමීන් වහන්සේ තුල ප්‍රිය සහෝදර සහෝදරයනි අපි කුමන දේ කෙරුවත් වැඩක් නැහැ. අපි තුල ස්වාමින් වහන්සේ කියනා වූ ප්‍රේමය නැමැති කුසලාණය උතුරා යන්නේ නැත්තම්. ඉතින් අපි අද සිට මේ මොහොතේ සිට අපි බලමු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමු ස්වාමිනී ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද? ඔබට වෙලාව තියෙන වෙලාවක එහෙමත් නැත්නම් වෙලාව සකසාගෙන මෙන්න මේ පද කිහිපය ගැන හොඳට මෙනෙහි කරන්න. ඒ පද නම් මාර්ක් 12:31 මතෙව් 25:35 සිට 1 තෙසලෝනික 1:2
2 පේදුරු 1:5 සිට 8 සහ 1 කොරින්ති 13:13 මේ පද හොඳින් මෙනෙහි කරන්න ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ ප්‍රඥාව ඉල්ලන්න මේ ස්වාමින් වහන්සේ කියනවා ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද? උන්වහන්සේ දෙන්නා මේ උතුම් වූ ආඥාවේ දෙවනි කොටසේ සත්‍ය තේරුම මොකද්ද? උන්වහන්සේ මේ කියන්නා වූ පිපාසිත අයට මොන්න දෙන්න කියන්නා වූ මේ කාර්යයේ තිබෙන්නා වූ ගැඹුර. තිමගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරවරුනි, අපි යමු ස්වාමින් වහන්සේත් එක්ක ප්‍රේමණීය ගමනක්. ඒ ගමන යන්න ස්වාමින් වහන්සේ ඔබටයි මටයි ආශිර්වාද කරනසේක්වා. අපි යාඥා කරමු. අතිශුද්ධ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ දුන්නා වූ මේ ප්‍රේමණීය ආඥාව ගැන ඔබ වහන්සේ ස්වාමිනී අපිට ඔබ වහන්සේ මුගන්වන්න. ඔබ වහන්සේගේ ප්‍රේමය නැමැති කුසලානය උතුරා යන්න වර්ධනය විය හැක්කේ කෙසේද කියලා. ඒ ප්‍රේමය අන්‍යයන්ට දක්වන්න. ඔවුන් කවුරු වුණත් ඔවුන් ධර්මිෂද අධර්මිෂද කියනා වූ ප්‍රශ්නය නොවේ. අපෙන් විය යුතු ප්‍රේමයේ කාර්ය, ප්‍රේමයේ වීරය කරන්න ඔබ වහන්සේ අපිට පිහිට වෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ප්‍රේමයේ බලය නිසා මේ සියල්ලක්ම අපි ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේ.